හරි අයිබෝන් ළමයි. හරි හොඳයි. මේ ඊයේ දවසේ පොඩි මේ ඒ කියන්නේ මේ දවස්වල වෙන්නේ නෑද කේස් ගෙවල් වලට එන කේස් ඕක තියෙනවනේ. ඒකයි දැන් මේ අද පරක්කුනේ නම් මේ Zoom එකේ link එක මාක් හරි වෙලා වැඩ කරන්නේ නැතුව ගිහිල්ලා තිබුණා. Zoom එකේ link එක මාක් හරි වෙලා වැඩ කරන්නේ නැතුව ගිහින් තිබුණා මේ. ඒක try කරලා දෙතුන් පාරක්ම try කරලා තමයි මේ වැඩේ ගොඩ දාගත්තේ. හරි. මේ ස්ක්‍රීන් එක හරියන්නේ නැහැ. වෙනි ස්ක්‍රීන් එකක් දාගමු. අපි බලමු මේ පොඩ්ඩක් මේ දවස් ටිකේ අද මේ ගමන මේ ස්ක්‍රීන් එක පොඩ්ඩක් මාරු කරලා අපි නිල් පාට දාගමු. හරි. හරි. එතකොට මේ අද දවසේ අපි කතා කරන්නේ 1818 නිදහස් අරගලය හා 1848 නිදහස් අරගලය. එතකොට අපි කියනවා පළමු නිදහස් අරගලය හා දෙවන නිදහස් අරගලය කියලා. මේ නිදහස් අරගල දෙකම ආයුධ සන්නද්ධව, ඒ කියන්නේ පුතේ ආයුධ අතැතිව කරපු නිදහස් අරගල දෙකක්. එතකොට ආයුධ අතැතිව කරපු නිදහස් අරගල දෙකකට හොඳ උදාහරණ දෙකක් තමයි කියන්නේ උදාහරණ කියන්නේ ආයුධ අතැතිව කරපු නිදහස් අරගල දෙක තමයි මේ දෙක. තේරා නේද? මෙතනින් පස්සේ කරන නිදහස් අරගල ඔක්කොම කරන්නේ ආයුධ නැතුව අර සාමකාමීව නිදහස දිනා ගැනීම උදෙසා කරපු දෙයක් තමයි මේ නිදහස් අරගල දෙකෙන් පස්සේ අපිට දැක් ගන්න තියෙන්නේ. එතකොට අපිට තේරෙනවා ආයුධ සන්නද්ධව ඇති වෙච්ච අරගල දෙකක් තමයි 1818 නිදහස් අරගලය හා 1818 නිදහස් අරගලය හා පේනව නේද? හරිනේ. හරි. 1848 නිදහස් අරගලය. එතකොට 1818 නිදහස් අරගලේ නායකයෝ වුණේ පුතේ රදල නායකයන්. හොඳට මේක මතක තියාගන්න. 1818 නිදහස් අරගලේ නායකයෝ රදල නායකයෝ. හැබැයි පුතේ ඒක 1848 වෙනකොට වෙනස් වෙනවා. 1848 මේ කියන නිදහස් අරගලේ නායකයෝ බවට පත් උනේ ගොවි නායකයන්. ගොවි නායකයන්. එතකොට 18 නිදහස් අරගලයේ රදල නායකයන් විසින් මෙහෙවනවා. 48 නිදහස් අරගලය ගොවි නායකයන් විසින් මෙහෙවනවා. එතකොට ඔන්නෝම තමයි නිදහස් අරගල දෙක ලංකාව තුල ක්‍රියාත්මක වුණේ. තේරා නේද? එතකොට 1815 නේද පුතේ මේ ලංකාව ඉංග්‍රීසින් මේ සමස්ත ලංකාවම ඉංග්‍රීසින් අල්ලගන්නේ උඩරට රාජ්‍ය ඉංග්‍රීසින්ට පාවල දෙන්නේ. ලංකාවේ ශ්‍රී ලංකාවේ මිනිස්සු උඩරට රජතුමාව ගිහිල්ලා අල්ලලා ඉංග්‍රීසින්ට බාර දෙන්නේ අපේම අයනේ. ඒතර එහෙම කරන්නේ 1815. ඒතර 15 එහෙම කරලා බලන්න වැඩි කල් ගිහිලා නැහැ නේද? 18 වෙනකොට 1818 වෙනකොටම නිදහස ලබා ගැනීම සඳහා නව රජ කෙනෙක් පත් කර ගැනීම සඳහා ලොකු අරගලයක් ඇති වෙලා තියෙනවා. අලුත් පාලකයෙක් පත් කර ගැනීම සඳහා අරගලයක් ඇති වෙලා තියෙනවා. තේරා නේද? එතකොට මෙන්න මේ විදිහට අපිට නිදහස් අරගල දෙකක් පිළිබඳව කතා කරන්න පුළුවන්. හරි. අපි එහෙනම් අද දවසේ 1818 නිදහස් අරගලය 1818 නිදහස් අරගලය 1818 නිදහස් අරගලය පිළිබඳව කතා කරමු. මේ නිදහස් අරගලය ඇතිවීමට බලපාපු හේතු සාධක මොනවාද? පළවෙනි හේතු සාධකය රජෙකු නොමැතිවීම පිළිබඳ කනස්සල්ල. පළවෙනි හේතු සාධකය මොකද්ද පුතේ? රජෙකු නොමැතිවීම පිළිබඳ රජෙකු නොමැති වීම පිළිබඳ කනස්සල්ල. රජෙකු නොමැතිවීම පිළිබඳ කනස්සල්ල. මෙන්න මේක හරිම වැදගත් කාරණා. මොකද රජෙකු නොමැතිවීම පිළිබඳව තියෙන කනස්සල්ල. මෙන්න මෙහෙම කතන්දරයක් තියෙන්නේ 1815 පුතේ අපේම මිනිස්සු අපේම රජතුමාවල් වල ඉංග්‍රීසින්ට බාර දෙනවනේ. හැබැයි අවුරුදු දෙකමාරක් විතර යනකොට අපේ මිනිස්සුන්ට අපේම කියලා රජ කෙනෙක් හිටියා නම් හොඳයි කියන අර හැඟීම ඉස්මතු වෙන්න පටන් ගත්තා. ඇත්තටම ජනතාවට කිව්වා ඉංග්‍රීසින් ඔයාලගේ රජතුමා අන්න ඉන්නවා බ්‍රිතාන්‍යයේ. එයා තමයි ඔයාගේ රජතුමා කියලා කිව්වා.
නමුත් ජනතාවට ඒක ඇඟට දැනුන්නේ නැහැ. කවදාවත් නොදැකපු රජෙකුට වැඩිය ජනතාවට දැනුනේ උදේ හවස දැක ගන්න පුළුවන්. රාජමාලිගාවේ සඳලු තලේ ඇවිදින තමන්ගේ දුක් ගැනවිලි කෙලින්ම ගිහිල්ලා රජතුමාට කියන්න පුළුවන්. අන්න එහෙම රජ කෙනෙකු පිළිබඳ හැඟීමක් තමයි මිනිස්සුන්ට තිබුණේ. ඒ කියන්නේ තමන් සමීපයේ ඉන්න රජ කෙනෙකු පිළිබඳ ලොකු හැඟීමක් තමයි ජනතාවට තිබුණේ. නමුත් එහෙම රජ කෙනෙක් නෙමෙයි දැන් මේ ඉංග්‍රීසි පාලනය යටතේ ඉන්නේ. ඉංග්‍රීසි පාලනය යටතේ ඉන්නවයි කියන රජතුමා හෝ රැජින ඉන්නේ කොහෙද? බ්‍රිතාන්‍යයේ. එතකොට මේක ජනතාවට ලොකු අවුලක්. මේකත් එක්ක ඔය මේ රජකු නොමැතිවීම පිළිබඳ සමස්ත ජනතාවගේ කනස්සල්ල. හොඳින් පේන කවියක් තියෙනවා කුංකුණාවේ හිමියන්. කුංකුණාවේ හිමියන් දවසක් යනකොට කූඹි පෙලක් දකිනවා. කූඹි පෙල දැකලා මෙන්න මෙහෙම කියනවා. අනේ කුහුඹින්නේ තොපටත් රජෙක් ඉන්නේ. අපට නෑ ඉන්නේ ඒ නිසාවිනි අපි තැවෙන්නේ. රජෙක් ලැබුණෝතින් කැවුම් කිරිබත් කන්නම් සාදුනාදෙන් ගිගුම් දෙන්නම් පෙරහැර කරන්නම් පද එහෙට මෙහෙට වෙන්නේ නැති ගණන් ගන්න එපා. අනේ කුහුඹින්නේ තොපටත් රජෙක් ඉන්නේ. අපට නෑ ඉන්නේ. බලහල්ලා කුහුඹින්නේ බලට රජෙක් ඉන්නව මෙච්චර පොඩි වෙලා. අර ඉස්සරහෙන් යන ලොකු තඩි කුහුඹියා. නමුත් මේ අපි මිනිස්සු වෙලා අපිට රජ කෙනෙක් නෑ. තේරෙනවද? එතකොට එහෙම කියලා ලොකු කනස්සල්ලක් තිබුණා. එතකොට අන්නේ කනස්සල්ලේ සාංකාව තමයි මෙන්න මේ කියන ජනතාව සමස්ත ජනතාවටම තිබුණා. ඉතින් මේ හැඟීමෙන් නව රජ කෙනෙකුගේ අපේක්ෂාවෙන් මෙන්න මේ 1818 නිදහස් සරගලය ඇති වෙනවා. ඊට අමතරව ඔය ගිවිසුමේ 4 වෙනි වගන්තිය මුලින් කතා කරන ගිවිසුමේ 5 වන වගන්තිය කඩවීම. මොකද්ද? ගිවිසුමේ 5 වන වගන්තිය කඩවීම. ගිවිසුමේ 5 වන වගන්තිය කඩවීම. මේකත් හරිම වැදගත්. දැන් ගිවිසුමේ 5 වන වගන්තිය මොකක්ද තියෙන්නේ? බුදුදහම හා දේවාගම ආරක්ෂා කරන කඩ නොකර පවත්වාගෙන යන බවටත් සපත වුණා. ඒ කියන්නේ බුදුදහමට හා දේවාගමට ඒක කඩ කරන්නේ කියන්නේ ඒක විනාශ කරන්නේ ඒකට සහයෝගය දෙන ඔන්න ඔය වගේ අයිඩියා එකක් තමයි ඒකෙන් දුන්නේ. කොහොම වුණත් ඔයගොල්ලෝ හිතනවාද පුතේ ඒ කියන්නේ බෞද්ධ රජ කෙනෙකුගෙන් බුදුදහමට ලැබුණු ආරක්ෂාව අබෞද්ධ ඉංග්‍රීසි රජ කෙනෙකුගෙන් බුදුදහමට ලැබෙයි කියලා. කිසි වෙලාවක එහෙම වෙන්නේ නැහැ. අබෞද්ධ පාලකයෙකුගෙන් බුදුදහමට කිසිම වෙලාවක අර බෞද්ධ පාලකයෙකුගෙන් ලැබුණු තරම් ආරක්ෂාවක් ලැබෙන්නේ නැහැ. අර කුංකුණාවේ හිමියන්ගේ කවියේ තියෙනවා රජෙක් ලැබුණෝතින් පෙරහැර කරන්නම් සාදු නාදෙන් ගිගුම් දෙන්න. ඒ කියන්නේ මේ වෙනකොට පුතේ ඉංග්‍රීසි පාලනය යටතේ දළදා පෙරහැර පැවැත්වීම පවා නතර කළායි තිබුණා. දළදා පෙරහැර කිරීම පවා නතර කළායි තිබුණා. ඒ කියන්නේ මේ කියන ඉංග්‍රීසි පාලනය යටතේ බුදුදහම නොසලකා හැරලා. තේරා නේද? ඔය දැන් මේ ඕකේ තියෙන්නේ කිවිසුමේ තියෙන්නේ බුදුදහම හා දේවාගමද කඩ කළ නොහැකිව පවත්වන්න ඕනේ. විහාරස්ථාන දේවාලද භික්ෂුන් වහන්සේලා මැනවින් ආරක්ෂා කරන්න ඕනේ. කොහොමද තියෙන්නේ? නමුත් මෙන්න මෙහෙම ලිපියක් රොබර්ට් බවුන්ඩ්‍රික් ආණ්ඩුකාරවරයා යටත් වීතබාර ලේකම්වරයාට බැතන් සාමිවරයාට යවනවා 1816 ජුනි 1 වෙනිදා මෙන්න මෙහෙම ලිපියක්. කඩකල නොහැකි යන්නේ බුද්ධ ආගම අහෝසි කළ නොදෙමිය යුතුය. නැතහොත් ඊට අඩත්තේට්ටම් නොකළ යුතුය යන්න වැඩි යමක් හෝ පිළිගැනීමක් මා මෙසේ නොවූ බව ගරුතර සමිඳුන් වෙත සපත කොට කිව හැකිය. මොකද්ද කිව්වේ? මම කිව්වේ බුදුදහමට අඩන්තේට්ටම් කරන්නේ බුදුදහම අහෝසි කරන්නේ එච්චරයි හොඳේ. ඊට වැඩිය ලොකු දෙයක් නම් මම කිසිම වෙලාවක කිවිසගත්තේ නෑ. මාව විශ්වාස කරන්න වගේ අයිඩියා එකක් තමයි එතන ඒ ලිපියෙන් දෙන්නේ. නෑ අරහෙන් බණීනේ තෝ මොකටද මේ බුදුදහම ආරක්ෂා කරන්න මේ ලිපියේ කිවිසුමේ මේ වගන්ති හැදුවේ කියලා. ඔහොම. ඒතොර ඒකට රිප්ලයි එකක් විදිහට තමයි මෙන්න මේ වගේ ලිපියක් යවන්නේ. තේරෙන්නේ. ඒතොර ඒකෙන් පේනවා බුදුදහමට හා
මේ අනිකුත් ආගම් වලට එහෙම ඉංග්‍රීසින් යටතේ ගෞරවයක් සැලකිල්ලක් නම් ලැබුණේ නැහැ. තේරා නේද? ඒ වගේම අපේ සාම්ප්‍රදායික සංස්කෘතිය එහෙම සම්පූර්ණයෙන් බිඳ වැටෙන මට්ටමකටපත් වුණා. ওই සාම්ප්‍රදායික සංස්කෘතිය යටතේ එක එක නිලතනතුරු වලට අදාළව ඇඳුම් කට්ටලයක් තිබුණානේ. දැන් රජාගේ ඇඳුම අඳින්නේ නැහැ වදකයා. තේරා නේද? රජාගේ ඇඳුම වදකයා ඇඳුම රජා අඳින්නේ අර මේ පොට සායක් වගේ එකක් නේ. වදකයා ඇඳගෙන ඉන්නේ. ඒක රයිතුමා ඇඳගෙන රාජ සභාවේ ඉන්නේ නැහැ. තේරා නේද? එතකොට මේ අර ඒ වගේ ඇඳුම් සම්ප්‍රදායක් තිබුණා. දැන් දැක්ක ගමන් මේ කියත හැකි මෙයා කෝරාලේවරයෙක්. මෙයා ගම්මුලාදෑනි. මෙයා මෙන්න මේ තනතුර දරන කෙනා කියලා කියත හැකි. මෙයා මේ මඩිගේ මොහන්දිර නේ. තේරා නේද? මෙයා මෙන්න මේ මොහන්දිරම්වරයා කියලා කියත හැකි යාගේ ඇඳුමෙන්. මිනිස්සු දන්නවා මෙන්න මේ පනාව ගහලා මෙන්න මේ ඇඳුම ඇඳලා ඉන්නේ මෙන්න මේ මිනිස්සයා. හැබැයි ඉංග්‍රීසි පාලනයට එහෙම ඇඳුමේ වෙනස්කමක් තිබුණේ නැහැ. දැන් ඔයගොල්ලෝ ඉංග්‍රීසි කන්තෝරුවකට ඒ කියන්නේ ඉංග්‍රීසි කන්තෝරුව කියන්නේ දැන් තියෙන කන්තෝරු ඉංග්‍රීසි මාදිලියේ කන්තෝරු. දැන් ඔය රජයේ ඔෆිස් එකකට ගිහලා බලන්නකෝ. සේවකයෝ ඔක්කොම ඉන්නේ එකම විදිහටනේ. ඒකේ ලොක්කයි පොඩ්ඩයි ඊට පොඩ්ඩයි ඔය ඔක්කොම එකම ඇඳුමේ. පේලියට තියලා ඇහුවොත් මේකේ ප්‍රධානියා කවුද කියලා වැඩි ඕනේ ඉස්කෝලේ. ඉස්කෝලේ ගමුකෝ. ඉස්කෝලේ ගුරුවරු ටික ඔක්කොම ගෙන්නනවා. මිස්ලත් ගෙන්නනවා. ඔක්කොම මෙහෙම පේලියට තියෙනවා. නොදන්න මොකෙක් හරි ගෙන්නලා අහනවා මෙතන කවුද ප්‍රින්සිපල් කියලා කියන්න කියලා. හොයත හැකිද? හොයන්න බෑ. තේරා නේද? ඇයි හොයන්න බැරි? එකම විදිහට නැඳගෙන ඔන්න ප්‍රින්සිපල්ට වෙනම ඔළුවේ පනාවක් එහෙම ගහලා තියෙනවා නම් මෙහෙම නැමි පනාවක් ඔළුවේ ගහලා මොනවාකාරී ප්‍රින්සිපල්ගේ ස්ටයිල් එක වෙනස් කරලා තියෙනවා නම් ඔන්න හිත දෙයගේ මේ ප්‍රින්සිපල් තමයි කියලා. තේරා නේද? එතකොට අන්නේ විදිහට නේ ඒ විදිහට මෙන්න මේ කියන සංස්කෘතිය අපේ විනාශ වෙමින් පැවතුණා. ඒ විනාශ වෙන සංස්කෘතිය ආරක්ෂා කරගන්න ඕන වුණා. තේරා නේද? එතකොට ඒකට තමයි 1818 නිදහස් අරගලයේ පුතේ ක්‍රියාත්මක වුණේ. තේරා නේද? ඊට පස්සේ පුතේ උඩරට ප්‍රභූ පන්තියට පහර වැදීම. අපි ඒක මෙන්න මෙහෙම කියවමු. ගිවිසුමේ 4 වන වගන්තිය කඩවීම. ගිවිසුමේ 4 වන වගන්තිය කිව්වා පුතේ රදල වරප්‍රසාද ආරක්ෂා කරනවා කියලා. මොකක් කියලා කිව්වද? රදලයන්ගේ වරප්‍රසාද ආරක්ෂා කරනවා කියලා. රදල වරප්‍රසාද ආරක්ෂා කරනවා කියලා කිව්වා. නමුත් එහෙම මගුලක් සිද්ධ වුණේ නැහැ. රදලයන්ගේ වරප්‍රසාද ඔක්කොම ටික හෙන ගිහිලා ගියා. දැන් ඔය රදලයන්ගේ ගෞරවය තියෙනවනේ ගෞරවය බල්ලටම වැන්න. ඉංග්‍රීසියෙන් කිව්වා රදලයාද ගැත්තාද සමානයි. මේ හැමෝම සමානයි. රදලය කියලා එහෙම සීන් එකක් නැහැ. හැමෝම සමානයි. දැන් හිතන්නකෝ ඉංග්‍රීසි සොල්දාදුවෝ ටිකක් පාරේ එනවා ඩක් ගාලා එනවා. දැන් ඉස්සර රදලයා මෙහෙම පාරේ එනකොට අපේ මිනිස්සු ඔය ඔළුවේ තියෙන ජටාවල් එහෙම ගලවගෙන පාරේ මෙහෙම අයිනට හිමින් සැරේ යනවා. අපේ මිනිස්සු. කියන්නේ ගෞරවය රදලයා යනවා. ඒ ගෞරවයට මේ පාරේ මිනිස්සු එහෙම අයින් වෙනවා. දැන් එහෙම වෙන්නේ නැහැ. දැන් ඔන්න ඉංග්‍රීසි සේනාවක් එනවා ඉංග්‍රීසි යුද බටේ වෙන ටොක් දාලා මේ අර ආයුධ තියාගෙන එනවා. රදලයා මොකද කරන්නේ? කානුවට බහිනවා. මොකද ඉංග්‍රීසි සේනාව පෙල්ලගෙන යන්න ඉඳ තියෙනවා. ඒ කියන්නේ මේ රදලයා බල්ලා මාක් එකටම වැන්නා. රදලයා ඊටාම නැත්තරම නැති වෙන මට්ටමට වැන්නා. තේරා නේද? රදලයා ඊටාම බල්ලා මාක් එකටම වැන්නා රදලයා. හිතන්න කොහොමද කියලා. තේරා නේද? එතකොට මේ විදිහට රදලයා ඊටාම අපහසුතාවය රදලයාගේ ප්‍රධාන ආදායම් මාර්ගය මොකක්ද දන්නවද? කඩවත් වලින් බදු අය කියන්නේ. කඩවල් නෙමෙයි කඩවත්. හොඳේ. කඩවත්තක් කියන්නේ මොකද්ද පුතේ? කඩවතක් කියන්නේ දැන් හිතන්නකෝ මෙන්න මෙහෙම තියෙන ප්‍රදේශ මෙහෙම තියෙන ප්‍රදේශ දෙකක් තියෙන මේ කියලා හිතන්නකෝ. ප්‍රදේශ දෙකක් තියෙනවා. ඔන්නෝම. තේරා නේද? එතකොට මේ ප්‍රදේශයේ ඉඳලා මේ ප්‍රදේශයට ඇතුල් වෙන මාර්ගයේ මෙතන දොරටුව. මෙතන රදලයා ඉන්නවා. මේ රදලයාට බද්දක් ගෙවලා තමයි මේ ප්‍රදේශයට ඇතුල් වෙන්න ඕන. තේරෙනවද? මේ රදලයාට බදු මුදලක් ගෙවලා තමයි මේ ප්‍රදේශයට ඇතුල් වෙන්න ඕන. එතකොට මේකට අපි කියනවා කඩවත කියලා. මේ කඩවත් වලින් බදු අය කිරීමෙන් නැත්නම් මේ කඩවත් වලින් බදු අරගෙන මාර විදියට පොහොසත් වුණා මෙන්න මේ කියන රදලයා. මේ කියන රදලයා මාර විදියට පොහොසත් වුණා. එතකොට මේ රදලයාගේ මේ පොහොසත්භාවය
මේ ඉංග්‍රීසින් යටතේ තිබුණේ නැහැ. සල්ලි නැති වුණා රදලය. සල්ලි නැහැ කියන්නේ නැත්තම් ධන බලය නැහැ කියන්නේ රදලයට මොකක්ද නැති වෙන්නේ? ධනේ නැහැ කියන්නේ බලය නැහැ. බලය නැහැ කියන්නේ ගෞරවේ නැහැ. එතන ධනේ නැහැ කියන්නේ බලය නැහැ. බලය නැහැ කියන්නේ ගෞරවේ නැහැ. කවුරු ගණන් ගන්න නැහැ පඩේකට කල්ලි නැත්තම්. තේරා නේද? ඒතකොට එන්නේ විදිහට තමයි මේ රදලයට වැඩේ සිද්ධ වුණේ. තේරා නේද? ඊට පස්සේ මරු වැඩක් සිද්ධ වුණා. දැන් ඔන්න එකින් එක නැති වෙලා යන රදලයාගේ වරප්‍රසාද එකක් ගෞරවේ නැති වුණා. ඔන්න ධනේ නැති වුණා. බලය නැති වුණා. දැන් ඔන්න රදලයට තිබුණු නිලතල ටිකක් නැති වෙන්නයි යන්නේ. මොනවද රදලයට තිබුණු නිලතල? ඔය රදලයට තිබුණා පුතේ රදලයන්ට විතරක්ම දෙන. ඒ කියන්නේ උසස් සිංහල රදලයකට පමණක් දෙන උඩරට තනතුරක් තිබුණා. ඒකට අපි කියනවා මඩිගේ මොහන්දිරම් තනතුර කියලා. මේ මඩිගේ මොහන්දිරම් තනතුර දෙන්නේ ඔන්න අහගන්න හොඳට උසස් සිංහල රදල පුද්ගලයෙකුට තමයි බෞද්ධ පුද්ගලයෙකුට තමයි මෙන්න මේ මඩිගේ මොහන්දිරම් තනතුර දෙන්නේ. නමුත් එහෙම දෙන්නේ රජතුමානේ. දැන් මේ තනතුරට කාව හරි පත් කිරීමේ අයිතිය තියෙන ඉංග්‍රීසීන්ට ඉංග්‍රීසීන් මොකද කරේ? Tamanට වැඩිපුරම හිතවත් Tamanට වැඩිපුරම සේවය කරපු පුද්ගලයාට මේ තනතුර දුන්නා. ඒ පුද්ගලයා තමයි මුස්ලිම් ජාතික හජ්ජි මරික්කාල් අඩිකාලේ මරික්කාල් හජ්ජි මරික්කාල් කියන මුස්ලිම් ජාතිකයට මෙන්න මේ කියන මඩිගේ මොහන්දිරම් තනතුර ලබා දුන්නා. දැන් වැඩේ ටිකක් උග්‍ර අතර හැරලා තියෙන්නේ. තේරා නේද? මොකද මඩිගේ මොහන්දිරම් තනතුර කාටද පුතා දුන්නේ? හජ්ජි මරික්කාල්ට දුන්නා. හරි නේද? හරි. එතකොට ඔන්න ඕක තමයි පුතේ ආසන්නම හේතුව 18 නිදහස් අරගලේ ඇති වෙන්නේ. මඩිගේ මොහන්දිරම් තනතුර හජ්ජි මරික්කාල්ට දීම. මඩිගේ මොහන්දිරම් තනතුර කාටද පුතේ දෙන්නේ? හජ්ජි මරික්කාල්ට දෙනවා. ඔන්න ඕක තමයි මෙන්න මේ කියන 18 නිදහස් අරගලේ ඇති වෙන්න ආසන්නම හේතුව. තේරා නේද? බලපාපු ආසන්නම ඒ සාධකය. ඊට පස්සේ ඔය 8 වන වගන්තියේ තියෙන්නේ ඒකත් මේ රදලයන්ට මදාල එකක් මං කියවනේ ගැත්තා හා රදලයා සමානයි කියලා. ඒතකොට රදලයාගේ ගෞරවය ගියා. සාමාන්‍ය ජනතාවත් රදලයාත් ඔක්කොම සමානයි. ඊට පස්සේ 12 වෙනි වගන්තියේ තියෙන්නේ මේ උඩරට හා පහතරට නිදහස් වෙළඳ ප්‍රතිපත්තිය. තේරා නේද? එතකොට නිදහස් වෙළඳ ප්‍රතිපත්තියක් වහම කඩවත් වලින් බදු අය කිරීම නැති වෙලා ගියා. එතකොට මේ ඔක්කොමත් එක්ක තමයි රදලයට කෙලම වෙලා ගියේ. තේරා නේද? ප්‍රධාන කරුණු කීයද? 4යි. බලන්න. මොනවාද? රජුකු නොමැති වීම පිළිබඳ කනස්සල්. ගිවිසුමේ 5 වන වගන්තිය කඩවීම. ගිවිසුමේ 4 වන වගන්තිය කඩවීම. මඩිගේ මොහන්දිරම් තනතුර හජ්ජි මරික්කාල්ට දීම. මොකද මඩිගේ මොහන්දිරම් තනතුර හජ්ජි මරික්කාල්ට දීම. හරි නේද? හරි. ඔන්න කාරණා ටික. හරි. ඊළඟට සටනේ ස්වභාවය සටන සිද්ධ වෙච්ච විදිහ පිළිබඳව තමයි කතා කරන්න තියෙන්නේ. තේරා නේද? මරු වැඩක්. දැන් මෙන්න ජනතාව රජ කෙනෙක් අපේ රජ කෙනෙක් හිටියා නම් හොඳයි. අනේ අපිට රජ කෙනෙක් හිටියා නම් හොඳයි වගේ සීන් එකක ඉඳියා. එතකොට අන්න ඒකත් එක්ක ඔන්න ඌව වෙල්ලස්ස ප්‍රදේශයේ කොහෙන්ද පුතේ? ඌව වෙල්ලස්ස ප්‍රදේශයේ. ඌව වෙල්ලස්ස ප්‍රදේශයේ මතු වුණා කවුද මේ දොරේසාමි. ජනේලෙ නෙමෙයි කොහෙද? දොරේසාමි කියලා රාජ්‍ය උරුමයක් තියෙන පුද්ගලයෙක් ඌව වෙල්ලස්ස ප්‍රදේශයේ මතු වුණා. කවුද? දොරේසාමි. නම මොකද? දොරේසාමි. එතකොට මෙන්න මේ දොරේසාමි වටා ජනතාව එකතු වුණා. ජනතාවගේ අනාගත බලාපොරොත්තුව මෙන්න දැන් ඇස්පනා අපිට තියෙනවා. අර ජනතාව ප්‍රාර්ථනා කරපු රජතුමා ඇස්පනා අපිට ඉන්නවා. ජනතාවත් හරි සතුටින්. ජනතාව මොකද කරේ? මේ දොරේසාමි වටා එක්රොක් වුණා. මේ දොරේසාමි වටා එක්රොක් වුණා ජනතාව. එතකොට මෙන්න මේ කියන දොරේස් දැන් කලින් හිටපු රජාව මාරගේමක් දීලා අංචි ඇදලා නේද බොන්න දීලා නේද ඒ කොටවලා ඔක්කොමත් කරලානේ හිටපු රජාව පැන්නුවේ. දැන් ඉන්න රජාව දැන් ආයි තව හාල්පාරුවෙක් ඇවිල්ලා ඌව පන්නන ආයි ගේමක් දෙන්න. එතකොට මෙන්න මේකත් එක්ක
මේ කියන රජාව පන්නන්න හජ්ජි මරික්කාල්ව යවුවා. ඔයා නිසා තමයි මේ වැඩේ සිද්ධ වුනේ. ඒක නිසා ඔයා ගිහිල්ලා මේ මෙන්න මේ දොරේ සාමිය පන්නලා එන්න කියලා. හජ්ජි මරික්කාල් මේ කියන සේනාවතින් මිය ගියා. ඊට පස්සේ ඌව ඒජන්තවරයා උපේජන්ත ඩග්ලස් විල්සන් වෙයවුවා. විල්සන් මේ කියන කැරලිකරුවන් අතින් හී පහරකින් මිය ගියා. ඔහොම එන්නකොට දැන් ඔන්න කාවද යව්වේ හජ්ජිව යවුවා. හජ්ජි යවුවා. හජ්ජි මලා ඊට පස්සේ විල්සන් යවුවා. විල්සන් මලා ඊට පස්සේ ඔන්න යවනවා ඉංග්‍රීසින් ගාව හිටිය රදලේ කැප්පෙටිපොළ. කැප්පෙටිපොළ නිලමේ. කැප්පෙටිපොළ නිලමේ. කැප්පෙටිපොළ යවුවා. අන්න කැප්පෙටිපොළ ගියා. කැප්පෙටිපොළ මෙන්න මේ කියන දොරේ සාමි වල්ල ගන්න ගියා. හැබැයි කැප්පෙටිපොළ උඩරටට ගිහිලා තීරණය කරනවා මේ අරගලකරුවන් නැත්නම් මේ නිදහස් අරගලකාරයන්ට එකතු වෙන්න ඕනේ මේ මගේ රට වෙනුවෙන් තමයි මේ සටන් කරන්නේ කියලා. කැප්පෙටිපොළ මොකද කරන්නේ? ඉංග්‍රීසි සේනාවට කියන ඔයගොල්ලෝ ගෙදර යන්න මමත් මේ කැරල්ලට එකතු වෙනවා. ආන්න මොකද වෙන්නේ? කැප්පෙටිපොළත් කැරල් එක එකතු වුණා. දැන් ඔන්න රජ කෙනෙක් ඉන්නවා දොරේසාමි. එතකොට ඔන්න සෙට් එකක් ඉන්නවා. ජනතාව ඉන්නවා. දැන් කැරල්ල හොදට යනවා. වැඩේ ඔක්කොම හරි. මෙන්න මේ වෙලාවේදී ඉංග්‍රීසින් මොකද කරේ? දැඩි ලෙස, ඊටාම දැඩි ලෙස මේ කැරල්ල මර්ධනය කරනවා. මේ මර්ධනය කරන්න යොදාගන්නේ එකක් තමයි, එක ක්‍රමයක් තමයි මාෂල් ලෝ හෙවත් යුද නීතිය. මේ මාෂල් ලෝ හෙවත් යුද නීතිය යටතේ වතු පිටි, හරකබාන මේ ඔක්කොම විනාශ කරනවා. මොනවාද? වතු පිටි, හරකබාන මේ ඔක්කොම විනාශ කරනවා. විනාශ කරනවා. සම්පූර්ණයෙන් වතු පිටි, හරකබාන විනාශ කරනවා. තේරා නේද? විනාශ කළා මෙන්න මේ කියන ජනතාවට කන්න බොන්න ගෙවල් වල තියෙන අටුකොටු ටික ගිනි තියනවා. වෙල්යාය ගිනි තියනවා. හරකබාන විනාශ කරනවා. කොස් ගස් කපනවා, පොල් ගස් කපනවා. හිතන්නකෝ, ඒ කියන්නේ ගම විනාශම කරනවා. මිනිස්සුන්ට කන්න බොන්න කිසිම දෙයක් නැති කරනවා. දැන් මොකද වෙන්නේ? මේ සටනට ගිහින් හිටියේ ගෙදර හිටපු පිරිමි කෙනා. ගෙදර හිටපු පිරිමි කෙනා නැති වෙලාවේ ගෙදර මුළු වත්තේම තියෙන කන්න බොන්න ටික ඔක්කොම නැති වුණාට පස්සේ ආයි අර සටනට ගිහිල්ලා ඉන්න පිරිමිය කාට සිද්ධ වෙනව නැවත ගෙදර ඇවිල්ලා හම්බ කරන්න. මොකද ගෙදර මිනිස්සුන්ට කන්න දෙන්න සිද්ධ වෙනවා. එතකොට ඔන්නෝකත් එක්ක මෙන්න මේ කියන සටන ටික ටික අසාර්ථක වෙනවා. ඒ වගේම අපේ අය ගාව හොඳ ආයුධ අවිආයුධ තිබුණේ නැහැ. දීර්ඝකාලීන සටනකට අවශ්‍ය කරන ආයුධ සෙට් එකක් තියෙනවනේ පුතා. ඒ ආයුධ තිබුණේ නැහැ අපිට. ඔයගොල්ලෝ අර මේ බල්ලා තියෙනවා නම් මේ ඔය මාතලා හටන, ඒ මාතලා හටන 48 අරගලේ. ඒ කාලේ එනකොටත් ওই තත්ත්වෙම තමයි. අර අපි මේ ෆිල්ම් එක බලුවා හරි ශෝක ජනකයි. අපි විදිනවා ඊතල විදිනවා. අපේ උන් ඒ ඊතල වලින් එකම එක සුද්දයි මේ ෆිල්ම් එකටම මැරුණේ. අපේ ඔක්කොම සෙට්ට පෝච්චි. කරානේ. එකම එක සුද්දයි මැරුණේ. සුද්ද මොකද කරන්නේ? දුර ඉඳන් අර තුවක්කු බයිනෙත්තු කාලා තුවක්කු ඩාන්ඩෝන් ගාලා ගන්නවා. අපේ උන් ඉවරයි තටපට ගාලා නැල්ල යනවා. එතන හිතන්නකෝ අපේ අය නිකන් අර කෑ ගහගෙන යන්නේ, කූ තියාගෙන යන්නේ. යකෝ අතේ තියෙන්නේ කඩුව නම් දුර ඉඳන් කෑ ගහගෙන යනවද? ළඟට ගිහිල්ලා කොටන්න නැතුව හිමින් සැරේ දුර ඉඳන් කෑ ගහ. අර ඉඳන් අර තුවක්කු තියාගෙන හාපටව මරනවා වගේ අපේ උන්ව මරන්නේ. දනා නේද? 18 නිදහස් අරගල ඊටාම දරුණු විදියට අසාර්ථක වෙනවා. තේරා නේද? ඒ වගේම කිසිම සංවිධානාත්මක බවක් තිබුණේ නැහැ. අපේ රදලියෝ ගහ ගන්නවා. අපේ රදලියෝ අතරක් කොටා ගැනීම, මරා ගැනීම රදලියොත් එහෙම. රදල නායක වෙන අවුල්. රදල නායකයෝ අතරක් මරා ගැනීම. එතකොට මෙන්න මේ වගේ සිටුේෂන් එකකදී කෙලින්ම මොකද වෙන්නේ? පරාජය නියතයි. ඒ වගේම අපේ සමහර රදලියෝ ඔය එක්නැලිගොඩ, මොල්ලිගොඩ වගේ රදලියෝ ඉංග්‍රීසින්ට උදව් කරා. ඒගොල්ලන්ගේ ප්‍රදේශ වලින් ආයුධ ගෙනියන්න දුන්න ඉංග්‍රීසින්ට. ඒගොල්ලන්ගේ ප්‍රදේශ වලින් ආහාර දුන්න ඉංග්‍රීසින්ට. එක්නැලිගොඩ, මොල්ලිගොඩ වගේ අය මේ සටන පාවලා දුන්නා. සම්පූර්ණයෙන් පාවලා දුන්නා මේ සටන. තේරා නේද? එතකොට මෙන්න මේකත් එක්ක මේ කියන 1818 නිදහස් අරගලේ අසාර්ථකයි. ඒ වගේම හොඳම දෙයක් තමයි දොරේසාමි අර රජ කියලා සීන් එකේ හිටියේ යාවටානි ජනතාව එකතු වුණේ, රදලියෝ ටික එකතු වුණේ. ආන්නේ රජ සීන් එකේ හිටපු දොරේසාමිව
දොරේසාමි රාජ්‍ය උරුමයක් නැති ව්‍යාජ බොරුකාරයෙක් කියලා ඔප්පු කරා. අන්න රාජ්‍ය උරුමයක් නැති ව්‍යාජයේ බොරුකාරයෙක් කියලා ඔප්පු කරාම මොකද උනේ? මේ කියන දොරේසාමිගේ වටා හිටපු ජනතාව හිමින් යන්න ගත්තා. බොරුකාරයෙකුට ගිහිල්ලා අනේ අපේ රජතුමනි කියලා බොරුකාරයෙකුට ගිහිල්ලා බැගෑපත් වෙන්න ජනතාව කැමතිද? නෑ නේද? බැගෑපත් වෙන්න කැමති නෑ. අන්න ජනතාව මෙන්න මේ කියන දොරේසාමිගෙන් ඈත් වෙන්න පටන් ගත්තා. ජනතාව ඈත් වෙනවයි කියන්නේ අරගලයක් නැත්තරම නැති වෙලා විනාශ වෙලා යනවයි කියන එකයි තේරා නේද? එතකොට ඔතන සටනේ ප්‍රතිඵල තියෙනවා. ප්‍රතිඵල දෙකක් විතර ලියා ගන්න. දෙක තුනක් ලියා ගන්න. ඔතන මම දීලා තියෙනවා print කරලා. තව ලියා ගන්න ඔතන හිස්තැන් තියෙන එකේ මම හිතන්නේ 11 වෙනි පිටුව කැප්පෙටිපොළ වැන්න උන්ට කැප්පෙටිපොළ වැන්න උන්ට මරණීය දණ්ඩනය දීම. කැප්පෙටිපොළ වැන්න උන්ට මරණීය දණ්ඩනය දීම. හරි. ඊට පස්සේ 1815 ගිවිසුම අහෝසි කිරීම. 1815 ගිවිසුම අහෝසි කිරීම. ඊට පස්සේ පුතේ සටන අසාර්ථක වීමට හේතු ලියා ගන්න. ඉංග්‍රීසීන්ගේ දැඩි මර්ධනකාරී පිළිවෙත. හරි. ඊට පස්සේ සටන සංවිධානාත්මක බවින් තොරවීම. හරිද? හරි. හොඳයි. හරි. දැන් ඔන්න ඔහම තමයි වැඩේ සිද්ධ වුනේ. මම ඕගලන්ට චුට්ටි මේ ඒක සම්බන්ධව ලස්සන වීඩියෝ කෑල්ලක් තියෙන ඒක දාලා පෙන්නන්නම්. මේ ඒකේ තියෙනවා මේ සටනේ කතන්දරේ විස්තරේ කතන්දරේ ඔය මේ සමන් ලෙනින් කියන මේ ලස්සන සින්දුවක් ඒක මාර ලස්සනයි. මම දාලා පෙන්නන්නේ. එතකොට ඒක මතක හිටිනවා. ඔයගොල්ලෝ සර්ච් කරලා බලලා මේ ඒක අහන්න. එතකොට ඒක මතක හිටිනවා මේ 18 අරගලේ. හොඳේ. විනාඩියක් දෙන්න මට. හරි. ඔන්න සින්දුව තියෙනවා මේ බලමු අපි කොහොමද කියලා මේ ඕගලන්ට අවබෝධයක් ගන්න මේක හරි වටිනවා. හොඳේ? හරි. අහගෙන ඉඳලා ඒකේ තියෙන වැදගත් කරුණු මොනවද මම කියලා දුන්නේවත් එක පොඩ්ඩක් බලන්න සංසන්දනය කළා. හොඳේ?
ශුද්ධ භූමියේ මකුල් මඩුවට රැස් වෙලා ඉංග්‍රීසි කළු වැල්ල කුණු යට මගේ රට යටපත් කළා කන්ද උඩ රට ශුද්ධ භූමියේ මකුල් මඩුවට රැස් වෙලා ඉංග්‍රීසි කළු වැල්ල කුණු යට මගේ රට යටපත් කළා උතුම් දළදා හිමි රකින්නට උනුත් කැප වෙන බව කියා කිවිසුමේ පස් වනවා ගන්තිය පෙනි පෙනිම වැළලී ගියා ඒකේ කියනෝ නේද පුතේ දළදා හිමි රකින්නට ගිවිසගත්තයි කියලා මේ පස්සන වගන්තිය ඒ පස්සන වගන්තිය පෙනි පෙනීම නැති වෙලා ගියා පෙනි පෙනීම වැළලිලා ගියා නේද ඒක කියන්නේ කඩ උණයි කියන එකයි කියන්නේ තේරා නේද පරසිරිත් ගත් ආයත සැලකිලි හෙළ සිරිත් පල්ලට ගියා එක්ව අත්සන් තපපු අයටත් විපත්තිය තේරුම් ගියා සුදු කිරීටය කරපු කෙනහිලි කම්වලට හිත දැඩි වුණා කන්ද පාමුල ඊට එරෙහිව නැගුණු උණුසුම වැඩි වුණා වෙල්ලස්සදින් තැන්න තැන තැන වීරතරු කැල රැස් වුණා නැගුණු රණ බෙර නාදනු සිහ ධජය සුලගේ ලෙල වුණා ඔය ඒ දවස්වල අපේ කොඩිය අපේ කොඩිය එතකොට දැන් ඕක කිව්වනේ අර හෙළසිරිත් පල්ලට ගියා මේ කියන්නේ ඔය ඉංග්‍රීසි පාලන සමය තුල ඉංග්‍රීසීන්ගේ සිරිත් විරිත් අනුගමනය කරන ඉංග්‍රීසි වචන කතා කරන මිනිස්සුන්ට මාර තැනක් ලැබුණා තේරා නේද? ඒ කියන්නේ අපේ භාෂාව, අපේ සංස්කෘතිය, අපේ ඇඳුම් පැළඳුම මේ ඔක්කොටම නිකන් අඩු සැලකිල්ලක් අපේ හැමේ පාටට පවා අඩු සැලකිල්ලක් හම්බුනේ ඉංග්‍රීසියෙන් තේරා නේද? එතකොට ඒකත් එක්ක මෙන්න මේ කියන රටේරාල කිවුලේ ගෙදර මොහොට්ටාල හිමිතිහගම රතන පාල පෙරමුණ ගන්තයි උදාර වෙල්ලස්සෙන් නැගුණු ගින්න සැනකින්නට පවත්තන්න සුද්ද එවපු කැප්පෙටි පොළ නිලමෙ හැරුණේ රට රකින්න සුද්ද එවපු කැප්පෙටි පොළ නිලමෙ හැරුණේ රට රකින්න කැලේ කොලේ ජලදුර්ගෙන් මරුහි සර වැහිලැන්සා ලොව හොල්ලපු සුදු සේනා වෙල්ලස්සෙදි පසු බැන්සා ගහට විපත ගහම දැන් මුල් කාලේ මේගොල්ලන්ව පරාජය කරන්න හරි අමාරුයි. තේරානේ ඒ කියන්නේ අපේ අය පරාජය කරන්න හරි අමාරුයි. ඔය සේනාවෙන් පහුබයින අවස්ථා ඕන තරම් තියෙනවා. අපේ අය හරි දක්ෂව සටන් කරනවා. තේරානේද? එතකොට අර මේ කාලේදී දැන් මේ කියවනේ අර කැප්පෙටි පොළගේ කතන්දරෙත් ඔතන කියවුණා. තේරානේද? ඊට පස්සේ අපේ මිනිස්සුමනේ ඕක පාවලා දෙන්නේ. කවුද පාවලා දෙන්නේ? ඔය සටන පාවලා දෙනවා. කවුද? මොල්ලිගොඩ, ඊට පස්සේ එක්නැලිගොඩ වගේ රදලයෝ. එතකොට මේ රදලයන්ගේ පාවාදීම් එක්ක තමයි මේ සටන අසාර්ථක වෙන්නේ. ආයි චුට්ටක් ඒ කොට සාන්න හොඳේ. හරි.
ගහට විපත ගහම වේ හටනේ රහස් පිට දුන්නා එක් නැලි කොට මොල්ලි කොටලා සුද්දට යලි පන දුන්නා සියලු පිරිමි හරකබාන දුටු දුටු තැන වෙඩි තිබ්බා ගෙත්වතු ටික අඩු කොටු ටික උන්න විදින් ගිනි තිබ්බා අපිම අපේ සටන එදා ලාබෙට පාවා නොදෙන්න අපිට හයිය තිබුණ යාලු සුදුතුවක්කු බිම නවන්න කියපු නුවණ ආයෙත් බෑ ඇතුන් ලවාවත් අදින්න අතීතයම ගුරුවරයෙකි හොඳ පාඩම් ඉගෙන ගන්න කියපු නුවණ දැන් මේකේ මේ හරි ලස්සන තැන් ටිකක් තියෙනවා මේ බලන්න මේ අපිම අපේ සටන එදා ලාබෙට පාවා නොදෙන්න අපිට හයිය තිබුණ යාලු සුදු තුවක්කු බිම නවන්න. ඒ මාර අර දැන් මේ ගැන මේ හැඟීමක් තියෙන පොඩි රට ගැන පොඩි ඒ කැක්කුමක් තියෙන එහෙම පොඩි අර හැඟීමක් තියෙන අර ඉතිහාසයේ සිරා ඉතිහාසකාරයෙකුට ඉතිහාස ඉගෙන ගන්න එකකට මේක නිකන් අර එන නිකන් අර කිරිපොලා යන කාරණාවක්. එන නැගී අර මයිල් කෙලින් වෙන අර නිකන් ඒ අර හිරිගඩු පිපෙන වචන ටිකක් තේරා නේද? එතකොට මේ අපි තමයි අපේ සටන පාවා දුන්නේ. එතකොට ඊළඟට කියනවා අතීතයේම ගුරුවරයෙකි එන මේක මා ලස්සන ගියපු නුවණ ආයෙත් බෑ ඇතුන් ලවා වත් අදින්න අතීතයේම ගුරුවරයෙකි හොඳ පාඩම් ඉගෙන ගන්න. ගියපු නුවණ ආයෙ අද්දන්න බෑ. අතීතයේ අපිට හොඳ පාඩම මේ හොඳම ගුරුවරයෙක් පාඩම් ඉගෙන ගන්න. දැන් අපි මේ ඉතිහාසය ඉගෙන ගන්න එකේ අර ප්‍රධාන මේ අර මේ දැන් සින්දුව හදපු එක්කෙනා මාර මේ වටිනවා. එතකොට ඒකේ අර මේ ප්‍රධානම දේ තමයි අතීතය තුලින් වර්තමානයේ තේරුම්ගෙන අනාගතය හැඩගස්වා ගැනීම කියන අර ඒ කාරණාවත් එක්කනේ මේ ඉතිහාසය කියන එක බැඳිලා තියෙන්නේ. එතකොට ඒකත් එක්ක අපිට අර අතීත අත්දැකීම් හරිම වටිනවා. තේරා නේද? මේ වගේ අවස්ථාවලදී හරි ලියන්න අතීතයම ගුරුවරයෙකි හොඳ පාඩම් ඉගෙන ගන්න කියපු නුවණ ආයෙත් බෑ ඇතුන් ලවාවත් අදින්න අතීතයම ගුරුවරයෙකි හොඳ පාඩම් ඉගෙන ගන්න අතීතයම ගුරුවරයෙකි හොඳ පාඩම් ඉගෙන ගන්න හරිනේ හරි ඔහොම තමයි කතන්දරේ තේරා නේද? එතකොට හල් ලස්සන්ට ඔක බලන්න තේරා නේද? ආයි පාරක් මේ සින්දුව අහන්න තේරා නේද? තමන්ගේ ඇඟට දැනෙනවා නම් මේ සින්දුව මේ සිරාවට මේ සීන් එකේ ඉන්න කෙනෙක් ඒ කියන්නේ මේ ඉතිහාසයේ ඉන්න කෙනෙක් ඉතිහාස සබ්ජෙක්ට් එකේ ඉන්න කෙනෙක් තේරා නේද? ඒක සිරාවට දැනෙනවා කියන්නේ එහෙම කතන්දරයක් තේරා නේද? ඉතින් මේ ඔහොම තමයි කාරණා සිද්ධ වෙන්නේ. හරි. පොතේ එහෙනම් මේ ටියුට් එකේ ආයි හයිලයිට් කරගන්න තියෙන දේවල් බලලා හයිලයිට් කරගන්න. මම මේක රෙකෝඩින් එක දාන රෙකෝඩින් දෙකක් විදියට